විහාරා සිව්වන කතා මාලාව. අම්මා හිම ගොඩාක් දුකින් තමන්ගේ අසුනේ ඉඳගෙන දරා ගන්න බැරි වේදනාවෙන් පෙළෙති. කිසි දෙයක් නොදන්න චූටි විහාරා එයාලගේ නෑදෑයොත් එක්ක නැවත ගටුනායක ගුවන්තොටුපළෙන් ගෙදර යන්නයි මේ සූදානම. ඉතින් හැමෝගෙම විහිළු තහඩු වලට හිනහ වෙවි කිසි දෙයක් නොදන්න චූටි කෙල්ලගේ ආච්චිගේ උකුල උඩ මේ වෙනකොට වෑන් එකේ යන ගමන් තමයි ඉන්නේ. අනේ ඉතින් අඬලා ඒ කෙල්ලත් හෙම්බත් වෙලා ඒ විතරක් නෙවෙයි දුර ගෙවාගෙන ඇවිල්ලා කෙල්ලට මහන්සියට නින්ද ගියා. කෙල්ල දිහා බලපුවහම පුදුම වේදනාවක් දැනෙන්නේ. පුදුම දුකක් දැනෙන්නේ. අදින් පස්සේ මේ චූටි කෙල්ල මොනතරම් වේදනාවක් දරා ගනීද? කාන්සිය සාංකාව කොහොම දරා ගනීද? හිතා ගන්නවත් බෑ. ඒත් චූටි කෙල්ලව උකුලේ තියාගෙන ලයට තුරුළු කරගෙන ඔළුව අත ගාමින් චූටි කෙල්ලගේ ආච්චි කඳුළු නොහලා හිතින් වේදනාව විඳිනවා. චූටි කෙල්ලගේ ආතා කඳුළු නොහලා හිතින් වේදනාව විඳිනවා. එන හැමෝම කඳුළු හලනවා, වේදනාව විඳිනවා. මොනවා කරන්නද? දවසක් දෙකක් නෙමෙයි අවුරුද්දක් දෙකක්වත් විහාරගේ අම්මා විහාර වෙනුවෙන් ජීවිතේ කැප කරන්න වෙනවා. ඉතින් මේ වේදනාවල් එක්ක ඔන්න පැය දෙකක් විතර ගිහිල්ලා විහාරගේ ආදරණීයන් එක්ක විහාරාට හිමි ගෙදරට පැමිණියා. මේ වනවට ගෙදර හිතා ගන්න බැරි තරම් පාළුවකින් මැකිලා ගිහිල්ලා මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි විදිහට විහාරගේ ආච්චි අසරණ වුණා. චූටි කෙල්ලව ළඟට අරගෙන චූටි කෙල්ලව කොට්ට උඩ තියාගෙන ඉන්නවා මිසක වෙන මොනවා කරන්නද? එනකොට කඩෙන් අරගෙන ආපු කෑම එකත් එක්ක විහාරට ගෙනාවපු බිත්තර ආප්පේ චූටි කෑලි කඩලා කවනවා. නොදන්න චූටි මැණික රස කර ඒ බිත්තර ආප්පේ කනවා. ඉතින් කඳුළු හල ආච්චිත් විහාරට බිත්තර ආප්පෙන් භාගයක් විතර කවන්න ඇති. එතනින් එහාට කෙල්ල කන්න අකමැති කරනවා. ඉතින් චූටි දුවේ දැන් චුට්ටක් ආතත් එක්කවත් සෙල්ලම් කරලා මගේ පුතා නිදා ගන්න. එහෙම කියලා ආච්චි ආතට විහාරව දුන්නා. විහාරගේ සීයා ඉතින් කරන්න පුළුවන් කෝලම් ඔක්කොම මේ කෙල්ල එක්ක කරනවා. කුච්චි කවනවා, පිස්සු හැදිලා වගේ එහෙට දුවනවා මෙහෙට දුවනවා කෙල්ලව හිනස්සන්න ඉතින් ඔහොම කරන ගමන් ඔන්න දැන් රෑ වෙන්නත් ළඟයි. 9 විතර වෙනකොට චූටි මැණිකගේ ඇස් දෙකේ නිදිමත බේරෙන්න ගත්තා. ඉතින් චූටි මැණිකගේ ආච්චි උකුල උඩ තියාගෙන ලස්සන සින්දුවක් කියලා මේ විදිහට නිදි කරනවා. අය සිරි මහා බෝසරණයි රන්වැලි සෑයේ කිරණයි සිරි දළදා රැකවරණයි මගේ පුතාට තුන් සරණයි. චූටි කෙල්ල කවි දෙකක් තුනක් කියලා ඉවර වෙනකොට ඇස් දෙක පිය වෙනවා. ආයි අරිනවා. ආයි පිය වෙනවා. ආයි අරිනවා. මේ විදිහට චූටි කෙල්ලට එදානම් මහන්සිය තෙහෙට්ටුවත් එක්ක නින්ද ගියා. ඉතින් චූටි කෙල්ලගේ අම්මට, චූටි කෙල්ලගේ ආච්චිට, සීයාට, චූටි කෙල්ලගේ ආදරණීයන්ට නින්ද යයිද එදා දවස කොහොම වෙයිද? ඉතින් චූටි කෙල්ලගේ අම්මා මේ වෙනකොට කටුනායක ගුවන්තොටුපළේ පැය 8ක විතර ගමනක් යන ගමනුයි ඉන්නේ. කෑම එකක් දුන්නත් වතුර එකක් දුන්නත් බොන්න හිතක් නැති වුණත් අම්මා කල්පනා කරනවා